YouTube එක සම්බන්ධව දැන් YouTube එක තමයි මම වැඩිපුරම භාවිතා කරන ඇප් එක තමයි මේ ෆෝන් එකේ YouTube එක. ඉතින් ඒක පොඩ්ඩක් අඩු කරගන්න කියලා බලනකොට මම අර කළු සුදු කියලා මගේ ස්ක්‍රීන් එක හදාගත්තා. ඒත් බැලුනවා වැඩි අහනවා වැඩි. ඒත් තව ටිකක් මම ChatGPT එකත් පොඩ්ඩක් කතා කරලා බැලුවා. බලනකොට එයා ChatGPT එකේ උදාහරණයක් විදියට තමයි එයා කිව්වා මේ සුපර් මාකට් එකකට ගියාට පස්සේ එතකොට මේ සුපර් කඩේකට ගියාට පස්සේ දැන් ඒකේ තියෙන බඩු සුපර් මාකට් එකේ බඩු ඔක්කොම දාගන්නවා. ඊට පස්සේ දැන් ගෙදර ඇවිල්ලා කන්න එපයි කන්න ඕන බොන්න ඕන පරිහරණය කරන්න ඕන. දැන් එතකොට YouTube එක කියන්නේ එතකොට සුපර් මාකට් එකක් වගේ නම් ඒකේ තියෙන වීඩියෝස් ඔක්කොම මම දැන් බලනවා ඔක්කොම කියන්නේ වීඩියෝ ස්ක්‍රීන් එකේ තියෙනවනේ මේ වීඩියෝ මේක තියෙනවා විනාඩි 5ක් මේක විනාඩි 10යි මේක පැය භාගයයි මේක පැයයි ඔන්න ඔහොම කියලා තියෙනවා. ඒකට දැන් මගේ ජීවිත කාලේ මම දැන් පැයක් ඕකට වෙන් කරන්න ඕනේ. මගේ ජීවිත කාලේ දැන් මම තව විනාඩි 5ක් ඕකට වෙන් කරන්න ඕන. එතකොට මම දැන් මේක බලනවා හිතා ගන්නවා. හිතාගෙන බලන්න පටන් ගන්නවා. පටන් ගත්තට පස්සේ දැන් ඕක කරන්න බෑනේ දැන් මට තව වැඩ තියෙනවා. ඊට පස්සේ දැන් මේ මොහොතේ සිහිය පවත්වා ගන්න ඕන. දැන් ඒව බලා ඉන්නේ එච්ච අවශ්‍යම දෙයක් නෙමෙයිනේ. ඒක බලා ඉන්න පස්සේ දැන් මම සමහරවිට පස්සේ බලන්න කියලා ඒක මේ රෙකෝඩ් කරලා තියා ගන්නවත් එක. පස්සේ බලන්න කියලා මේ watch later කියන ඉන්නේ playlist එකට දා ගන්නවා. දාගත්තට පස්සේ දැන් ඕක දැන් පස්සේ බලන්න ඕන. එහෙම කියලා දැන් මෙතන මේ කාලයක් කියලා නෑනේ කාලයක් කියලා නෑ. කාලය කියන්නේ ප්‍රඥප්තියක්. අවකාශය කියන්නේ මේ අවකාශය කියලා තියෙන මේ ප්‍රඥප්තියක්. අන්නේ ප්‍රඥප්තිය ගැන මට කියන්න හිතුණා. දැන් මේ සම්මුතිය සහ පරමාර්ථය කියලා දෙකක් තියෙනවනේ. සම්මුතිය කියන්නේ ඒතර ප්‍රඥප්තිය කියනවා. ඒක මේ අපි මේ භාවිතා කරන වචන අපි පනවාගත්ත දේවල්. අපි දැන් හදාගත්ත දේවල්. ඒක සත්‍ය වශයෙන්ම පවතින්නේ නැහැ. බෙදලා බැලුවට පස්සේ සත්‍ය වශයෙන්ම එතන එහෙම දෙයක් නැහැ. වාහනේ කියලා අපි කියනවා. ඒ උනාට එතන බෙදලා බැලුවට පස්සේ තියෙන යකඩ ගොඩක්, වයර් ගොඩක් අන්නේ වගේ විතර සත්‍ය වශයෙන්ම නැහැ. අපි දැන් කියනවා ගේ කියලා. දැන් ගේ කඩලා බැලුවොත් එතන ගයක් නැහැනේ. දැන් ඒතර පරමාර්ථ සත්‍ය කියනවා. ඒතර සම්මුති සත්‍යකුත් තියෙනවා. දැන් සම්මුතියේ නුවණක් තියෙන්න ඕන. මෙහෙම ගයක් කියලා එකක් තියෙනවා. ඒකේ ඉන්න පුළුවන්. ඊට පස්සේ මේ කෑමක් කියලා එකක් තියෙනවා. ඒක කන්න පුළුවන්. අන්න ඒ විදිහට සම්මුතියේ නුවණක් තියෙන්න ඕන ඉතින්. සම්මුති නුවණ කියලා එකට කියනවා. ඊට පස්සේ පරමාර්ථ සත්‍ය කියන්නේ බෙදුවට පස්සේ බෙදලා බැලුවට පස්සේ ඒක තියෙනවා. බෙදලා බැලුවට පස්සේ ඒක තියෙනවා. දැන් සම්මුතිය කියන එක දැන් මහා ලොකු මීදුමක් වගේ තිබුණාට ඒක ළඟට ඇතුළට ගියොත් ඒ මීදුම අතුරු දාගෙන යනවානේ. මට ඊට පස්සේ දේවල් පේන්න පටන් ගන්නවා එතන තියෙන. ඒක තමයි ඉතින් අර රේරුකාණේ චන්දිමල හාමුදුරන්ගේ පොත්වල හැටියට මම මේ කියන්නේ මේ උදාහරණ ටික. ඊට පස්සේ පරමාර්ථ සත්‍ය කියන බෙදලා බැලුවට පස්සේ ඒක තියෙනවා. ඒක හැබැයි මතු පිටින් පේන්නේ නැහැ. මට දැන් මේ දොර දිහා බැලුවට පස්සේ දොරක් තමයි පේන්නේ. හැබැයි මට මෙතන සතර මහා ධාතුවක් තියෙනවා කියලා එහෙම පේන්නේ නැහැ නේ. සතර අවකාශය තුල සතර මහා ධාතුවක් පිහිටලා තියෙනවා කියලා ඒක මට පේන්නේ නැහැ. ඒකට පරමාර්ථ සත්‍ය කියන එක ඒක සත්‍යයක් වශයෙන්ම තියෙනවා. ඒක මට පේන්නේ නැහැ. හැබැයි අර බෙදලා බැලුවට පස්සේ ඒක ඉතාම ප්‍රකට වෙනවා. දැන් මේක මේ රත් වෙච්ච යකඩයක් ඒක පේන්නේ රත් වෙලා කියලා. හැබැයි ඇල්ලුවොතින් මට හරිය රස්නේ දැනෙනවානේ පිච්චෙනවා. ඒ වගේ සම්මුති සත්‍ය කියන එක තියෙනවා. පරමාර්ථ සත්‍ය කියන එක අතුරුදහන් වෙලා යනවා. පරමාර්ථ සත්‍ය කියන ඒවා හැමදාම මේ විශ්වය තුල තියෙනවා. විශ්වය තුල පවතින ඒවා ධර්මතාවයන්. ඒතර සම්මුති එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ සම්මුති කතා කියලා තියෙනවා. පරමාර්ථ කතා. ඒතර සම්මුති කතා කියලා බුදුහාමුදුරෝ දේශනා කරපු කතන්දර තමයි ඒ කියන්නේ කියපු දේශනා තමයි මේ පුද්ගලයෝ ගැන කතා, සත්වයෝ ගැන කතා. ඊට පස්සේ මේ ස්ත්‍රීන් ගැන කතා, පුරුෂයන් ගැන කතා. මේ ශාස්ත්‍රීය වංශයේ කට්ටිය ගැන කතා. ඊට පස්සේ බ්‍රාහ්මණ වංශයේ කට්ටිය ගැන කතා. දේවයන් ගැන කතා, මාරයන් ගැන කතා, මාරයා ගැන කතා. එන්නේ එහෙම ඒ විදිහට අට ආකාරයකින් ඒ විදිහට කියනවා. සත්ව පුද්ගල භාවයක් තියෙනවා නම් අන්න ඒක තමයි ඒකට සත්ව පුද්ගල භාවයක් තියෙනවා නම් ඒක තමයි ඒකට සම්මුතිය ප්‍රඥාප්තියක් වෙන්නේ නේ. ඊට පස්සේ තියෙනවා පරමාර්ථ කතා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ දේශනා කරලා තියෙන්නේ මොනවද පරමාර්ථ කතාවලදී අනිච්ච දුක්ඛ අනාත්ත ස්කන්ධ ධාතු ආයතන සතර සතිපට්ඨාන මෙන්න මේවා තමයි ඉන්නේ තියෙන්නේ රේරුකාණේ චන්දිමල මහමුරුවන්ගේ පොත්වල තියෙන විදිහට. ඊට පස්සේ දැන් පරමාර්ථ සත්‍ය සහ පරමාර්ථ සත්‍ය වශයෙන් තියෙන දේවල්. ඒක චතුරාර්ය සත්‍ය කියන්නේ සත්‍ය වශයෙන්ම තියෙන දෙයක් නේ.
තියෙන දෙයක්. ඒක අවබෝධ කරගත යුතු දුක. ඒක අවබෝධ කරගත යුතු දුක. සත්‍ය ඥානය තියෙන්න ඕන. ඒක කෘත්‍ය ඥානය. ඒක කරන්න පිළිවෙලක් තියෙනවානේ. කෘත ඥානය කරලා ඉවර කරන්න පුළුවන්. නිරෝධයක් දකින්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ප්‍රඥප්ති කියලා තියෙනවා සම්මුතිය. සම්මුතියේ තියෙන දේවල් තමයි එතන මොනවද තියෙන්නේ කියන්නේ. එතන අර්ථයක් සහ නාමයක්. ඒ යම් කිසි දෙයකට අර්ථයක් දෙන්න පුළුවන්. මේ දොර වහන්න පුළුවන්. දොරට පාටක් තියෙනවා. දොරට උසයි. දොර කියන්නේ මෙහිම දෙයක්. දොර කියන්නේ ගේක තියෙන දෙයක්. අනිව අර්ථයක් තියෙනවානේ. ඊට පස්සේ නාමයක් තියෙනවා. නාමයක් කියන්නේ නමක් කියන එකට. නමක් දාගන්න පුළුවන් දොර කියන්න ඩෝර් කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රංශ භාෂාවෙන් පොක්ට් කියන්න පුළුවන්. එහෙම. දැන් අර්ථය කියන එක ඊට පස්සේ තවත් විස්තර වශයෙන් තියෙනවා සමූහ ප්‍රඥප්තිය කියලා. සමූහ වශයෙන්. දැන් මට කියන්න පුළුවන් මේ ඔක්කොම මේ කුස්සිය කියලා කියන්න පුළුවන් මේ බඩු ඔක්කොම එක්කව කරලා. කුස්සියේ තියෙන වළම්පිඟන්, හට්ටි මුට්ටි, උයන දේවල් මේ කැතිපිහි මැෂින් ඒව ටික එක්කව කරලා කියනවා කුස්සිය. එන්නේ වගේ එකක් විදිහට සමූහයක් විදිහට කට්ටිය පිරිසක් එක්කව කරලා පාසල කියනවා. එහෙම නැත්නම් මේ විශ්වය කියලා එහෙම ගොඩක් තියෙන දෙයක් එකක් විදිහට කියනවා. එකක් ගවලක එක සිතයි එතකොට. ඔක්කොම ගන්න එක සිතකට. මොකද ඒක මෝහ සිතක්. මෝහයක් නේ. එක්ක ද්වේෂ සිතක්, රාග සිතක්, මෝහයක්, කෙලෙසයක්. ඊට පස්සේ ගන්නවා සමූහ. ඒක සමූහ ප්‍රඥප්තිය. ළඟට සංතානය කියන්නේ මේ යම් කිසි දෙයක දැන් අපිට ඇහැට පේන්නේ මතු පිට පෘෂ්ඨයේ විතරයිනේ. තිර පාට සලකුණු විතරයි මතු පිට තියෙන. ඒක යම් කිසි හෙලවීමක් තියෙනවා නම් එච්චරයි පේන්නේ. දැන් සංතානය කියලා ගන්නකොට ඇතුළ තියෙන්නේ මොකද්ද මේකේ දොර කියලා ගත්තොත් ඒක හතර මහා ධාතුවගේ හැදලා තියෙන යෝක. ඊට පස්සේ දැන් සත්වයක් කියලා දැන් අපි කියමුකෝ මෙතන මැෂින් එක ගන්නවා ඇතුළ තියෙන දේවල්. එනවා සංතාන ප්‍රඥප්තිය. කියන්නේ ඒකේ වොලියුම් එක, ඒකේ තියෙන ඝනකම, ඒකේ උස පළල සංතාන කියලා ගන්න පුළුවන්. ගහක් නම් ගහ කියලා ඒකේ සංතානය. වට කුරු බව, මේ දිග බව, අන්න ඒක සංතානය ද්‍රව්‍යවල සත්ව ප්‍රඥප්තිය කියලා වෙනම දාලා තියෙනවා. සත්ව ප්‍රඥප්තිය කියලා. දැන් පංච උපාදාන ස්කන්ධයක් තියෙන තැනක එතන අපි සත්වයා කියලා පැනවීමක් තියෙනවා. ප්‍රඥප්තියක් තියෙනවා. සත්වයා කියන්නේ රූපස්කන්ධයක් තියෙනවා, වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, සංකාරස්කන්ධයක්, විඥානස්කන්ධයක්. ඒක දැන් තණ්හාවෙන් එයා උපාදාන කරගෙන ඉන්නවා එයා. මගේ කියලා ඒක උපාදානය කරගෙන ඉන්නවා. පස් වෙලා යන රූපය. එහෙම නැත්නම් මේ අරූප මේ රූපේ නිසා හටගන්නේ නාම ධර්ම මගේ කියලා මේ අල්ලගෙන ඉන්නවා. වේදනා ආදී අරූපී ධර්ම, සංඥා, සංකාර, විඥාන ආදී අරූපී ධර්ම අල්ල ගන්නවා. ඒතර නිර්වාණය කියන එකත් අරූපී ධාතුව අසඤ්ඤ නෙමෙයි අසංකතාච ධාතු ඒකත් අල්ල ගන්නවා යම්කිසි තමන්ගේම දෘෂ්ටියකින්. තමන්ට පේන විදියට, තමන්ට දැනෙන විදියකින්, තමන්ට තේරුම් යන විදියකට ඒකත් වර්ධවා වටහා ගන්නවා නිර්වාණය කියන්නේ මෙයයි කියලා. ඒකත් දෘෂ්ටියකට වැටෙන්න පුළුවන් ඒ නිර්වාණය තුලත්. ඊට පස්සේ දැන් එතනක අපි තුනක් කිව්වා. සමූහ ප්‍රඥප්තිය කිව්වා, සංඨාන ප්‍රඥප්තිය, සත්ව ප්‍රඥප්තිය. ඒක වැඩිනකොට සම්මුති සත්‍ය කියන කොටසට සම්මුතිය කියන එකට. තවත් හතරක් තියෙනවා එතන. දිසා ප්‍රඥප්තිය. මේ දිශාවක් කියන එකම අපි පනව ගත්තේ. මට සාපේක්ෂව මේ ඉස්සරහා දිශාව, පස්සේ දිශාව, උඩ දිශාව, උතුර, දකුණ කියලා මේ පනවා ගැනීමක් තියෙනවා. අපි ඒකේ මේ පනවා ගැනීමක් තියෙනවා. ඒතකොට ඒක යම් කිසි අර්ථයක් දීලා තියෙනවා. ඒ අර්ථය ඉතින් හැම භාෂාවකටම පොදුයි. ඒකට දෙන නම තමයි ඊට පස්සේ වෙනස් කරගන්න පුළුවන් අපිට භාෂාවෙන් භාෂාවට. දිශාව ඊළඟට තියෙනවා අවකාශය. ආකාශ කියන්නේ දෙකක් අතර තියෙන අවකාශය. ආකාශය ගැන ප්‍රඥප්තියක් තියෙනවා. ඒ ගැන අදහසක් මම හිතින් ඒක හදා ගන්නවා. මේ ඔක්කොම පරමාර්ථයේ තියෙන දේවල් ගැන මම හිතින් හදාගත්ත සංකල්ප. හැම දෙයක්ම පරමාර්ථයේ තියෙනවා. ඒව ගැන මම හිතින් හදාගත්තේ වැරදි සංකල්පනා තමයි මේ ප්‍රඥප්තිය කියන්නේ. එතකොට දිශා ප්‍රඥප්තිය, ආකාශ ප්‍රඥප්තිය, මේ කාල ප්‍රඥප්තිය, මේ ඉරේ ගමන් කිරීම අනුව උදේ කියනවා, රැය කියනවා. ඊට පස්සේ මේ දැන් පැයක් ගියා කියන පැය දෙකයි. ඔහොම කියලා දැන් පනවා ගැනීමක් තියෙනවා. හැබැයි මේ කාලය කියන එක අනන්තයි. කාලය කියන එකක් තියෙනවනේ. පරමාර්ථ වශයෙන් ඒක තියෙන එකම වර්ධවා වටහා ගැනීමක් තමයි මෙලා තියෙන්නේ. මේ විඥාන ගමන සංසාරයේ තමයි ඉතින් ඒතර
මේ කාලය කියලා ගන්න වෙන්නේ. මේ බිඳි බිඳි යන ස්වභාවය, බිඳිලා නැවත එකක් හට ගන්න ස්වභාවය, විපරිණාම වෙලා නැවත හට ගන්න ස්වභාවය එයම. පවතින ගතියකින් ගන්න එක තමයි. ඒතකොට මේ කාලය ඊට අවසාන වශයෙන් නිමිත්ත ප්‍රඥප්තිය, මේ භාවනා නිමිත්ත, ඊට තමයි රූප නිමිත්ත කියනවා, ශබ්ද නිමිත්ත, ගන්ධ නිමිත්ත, යමක් අල්ලා ගැනීම, රස නිමිත්ත, පොට්ටබ්බ නිමිත්ත, ධම්ම නිමිත්ත, ඊට තමයි අතීත නිමිත්ත, අනාගත නිමිත්ත, පච්චුප්පන්න නිමිත්ත, එහෙමත් කියලා කියනවා. එහෙම නැත්නම් භාවනා නිමිත්ත, භාවනාවට ගන්න අරමුණ. එහෙම නැත්නම් ඒක ගන්නවා අපි ඒක නම් පරිකර්මය කියලා. ඊළඟට තියෙනවා පටිභාග නිමිත්ත. මේ භාවනා පුරුදු කරනකොට ඒක හිතින් උකහා ගනිමින් ඒක හිතට හිතේ ස්වභාවය බලමින් ඒක ගන්නකොට ඒක කියනවා උග්ඝහ නිමිති ගන්නවා. උග්ඝහ නිමිති ගන්නවා. හිත උපචාර වශයෙන් හැසිරෙනවා. හිතත් ඒක වැඩ කරනවා. හිතනුත් ඒකේ ආකාර බලනවා. ඊට පස්සේ ඒ ඇහෙනුත් ඒකේ ආකාර බලන්න පුළුවන්. එන්නේ විදියට එහෙම නැත්නම් කයින් බලනවා ආකාරය. නැත්නම් ආනවති හිතනුත් බලනවා ඒකේ ආකාරය. ඒනවා උග්ඝහ නිමිති ගන්නවා. උපචාර වශයෙන් හිත හැසිරෙනවා. ඊට පස්සේ පටිභාග නිමිති වශයෙන් ගන්නවා. කියන්නේ හිතින්ම ඒ අරමුණ අර ගන්නවා. ඒ භාවනා අරමුණ ගන්නවා. ඊට පස්සේ ඒක පටිභාග නිමිත්තෙන් තමයි ඒතර අර්පණා සමාධිය නැත්නම් ධානය උපදින්නේ. නිමිත්ත ප්‍රඥප්තිය. ඒතර ප්‍රඥප්ති අතර නාම ප්‍රඥප්තිය කියන නමක් දෙනවා කියන එකට අදිවචනයක්. ඒතර නමක් දාගන්න අපි ඒකේ තියෙන සලකුණු වලට අනුව, ඒකේ තියෙන ලිංග වලට අනුව, ඒකේ තියෙන ලිංග ඊට පස්සේ උද්දේශයක තියෙන සලකුණු, උද්දේශ කියන්නේ සලකුණු වලට අනුව, ඒකේ තියෙන ඒ ලක්ෂණ වලට අනුව අපි නමක් දාගන්නවා. මේකට දොර කියනවා. එන්නේ විදිහට මේකට කියනවා පුටුව. මේකට කියනවා මම නිරෝෂාන්. එහෙම කියලා නමක් දාගන්නවා. එන්නේ ඒ අර වර්ධවා ගැනීමේ පනවා ගන්නවා. තවත් පනවා ගැනීමක්. දැන් අපි මාගේ පනවා ගැනීම දැන් තව කෙනෙක්ගේ පනවා ගැනීමකට සමාන වෙනකොට දැන් අපිට දෙන කතා බහක් කරගන්න පුළුවන්. කෙලෙස් හෝමාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මගේ තියෙනවා නම් පුටුව කියලා සංකල්පයක්. තව කෙනෙකුට පුටුව ගැන කතා කරලා මගේ තියෙන ඒ සංකල්ප හරහා උපදවා ගන්න පුළුවන් නේ. අපිට කතා බහ කරන්න පුළුවන් වෙලා තියෙන භාෂාවක් තියෙන හැමෝම දැන්. එතකොට මේ සංකල්ප වල හෝමාරුවක් කරගන්න පුළුවන් කතා බහ කරලා වේදනාවක් උපදවා ගන්න පුළුවන්. ඒතර වේදනාව තමයි එතකොට වේදනාවක් උපදවා ගන්න තමයි මේ සංකාර කරන්නේ. අවිද්‍යාව හේතු.